අය දන්න අය එන හදවතට දැනෙන සිංහල පන්තිය. පරස්සර ලෝපය කියන්නේ සංදිවන පද දෙකේ පසුපදය. පසුපදයේ මුල තියෙන ස්වරය කපනවා. දෙක එකට එකතු කරනවා. හරිද මිනාර? තේරුණානේ? හරි. ඊට අද කරන අවසාන සංදිය පරස්සර ලෝප සංදිය එකත් ඉවර කරමු. සංදිවන පද දෙකේ පසුපදයේ මුල ඇති ස්වරය ලොප් කොට පද ගැලපීම පරස්සර ලෝප සංදියයි කියලායි කියන්නේ. මා ලොකු දෙයක් නෑ. ඊතුරු සංදි දෙකම පට්ට ලේසි. හරි. බලමු. මෙන්න මෙහෙම එකක් තියෙනවා. පිළිදන උතුරු. හරිනේ. හොඳට බලා ගන්න. මේ තියෙන්නේ පෙර පදයේ අග අකුර ලී. මේ තියෙන්නේ පසුපදයේ මුල් අකුර. පරස්සර ලෝපය කියන්නේ සංදිවන පද දෙකේ පසුපදය. ආයෙත් මම මේක ලියනවා. පිළි දන උතුරු. හරි. මෙන්න මේ සංදිවන පද දෙකේ මෙන්න මේ පසුපදයේ තියෙන උයන්න ලොප් කරනවා කියන එකයි මේකේ අදහස. පැහැදිලිද? සංදිවන පද දෙකේ පසුපදයේ මුල තියෙන ස්වරය කපනවා. කපලා අයින් කරනවා. ඔන්න පිළිදන උතුරු ආයෙත් ලියනවා. පිළිදන උදන තුරු ඔන්න ලියුවා. ලියලා එළියට ගත්ත පසුපදයේ උයන්න ඩිරෙක්ට් ඔහොම කැපුවා. මේ දෙක පද දෙක එකට එකතු කරා. එකතු කරාම කොහොමද? පිළිතුරු. පැහැදිලිද? සංදිවන පද දෙක තියෙනවා. මේ තියෙන්නේ පෙර පදය. මේ තියෙන්නේ පසුපදය. මේකේ මොකද්ද පරස්සර ලෝප සංදියට කියන්නේ? සංදිවන පද දෙකේ පසුපදයේ මුල අකුර. පසුපදයේ මුල අකුර මොකද්ද? උයන්. පොයින්ට් කරලා පේනවනේ මේ තියෙන්නේ උයන්. හැබැයි ස්වරයක් වෙන්න ඕන. ස්වරයක් නෙමෙයි තියෙන්නේ උයන්න ස්වරයක්නේ. පසුපදයේ උයන්න තියෙනවා. අන්නේ උයන්න ලොප් කරලා දෙක එකට එකතු කරනවා. මෙන්න පෙර පදය, මෙන්න පසුපදය. පෙර පදයේ අග අකුර ස්වරයක් වෙන්න ඕන. හරිනේ. අන්නේ ස්වරය ආයෙත් මෙහෙම අරගෙන එළියට ඒක ගන්න දෙයක් නැහැ. කොහොම අරගෙන මේ ස්වරය කැපුවා. මේ පද දෙක එකට එකතු කරා. හරිනේ. කතන්දරේ තේරුණාද? ඔක දැන් ආයෙත් ඉතින් ස්ටෙප් බයි ලියලා දෙන්නම්. මේ තියෙන්නේ විසන්දිය. මේ තියෙන්නේ මොකද්ද? පසුපදයේ ස්වරය එළියට ගැනීම. හරිනේ. එළියට ගත්තා. ස්ටෙප් නම්බර් 3 එම ස්වරය ලොප් කිරීම. ඉතිරි පද දෙක එකතු කිරීම. ඔච්චරයි. මහ ලොකු දෙයක් වෙලා නැහැ. හරිද මිනාර? තේරුණානේ? ඔක ලියා ගන්න පරස්සරය වැදගත් උක.